ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැකෙන කාන්තා චරිතයක් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්ව සිටිනවා. පසුගිය කාලයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණවලදී ඇයගේ හඬ කැපී පෙනුණා. ඇය පසුගියදා තම මුහුණු පුතේ සටහනක් තබමින් කියා සිටියේ තමන්ගේ වසර 10ක් පමණ වන විවාහ දිවියෙන් වෙන්වීමට තීරණය කළ බවක්. එය තම ස්වාමියා සමග ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කරගත් තීරණයක් බවත් එහිදී සඳහන් කර තිබුණා. නමුත් හිරුණිකා හිරාන්වි වලට ආදරය කරන බොහෝ දෙනෙකුට එය තරමක කනගාටුදායක පුවතක් බවට පත් ඇති බවක් පෙනෙනවා. ඔවුන් පවසන්නේ එසේ වෙන් නොවිය යුතුව තිබූ බවක්. කෙසේ වෙතත් මේ වුණට ඔවුන් වෙන්වීමට තීරණය කර හමාරයි. ඒ අතරතුර හිරුණිකාගේ සැමියා පවසා තිබුණේ හිරුණිකාගේ දේශපාලන කටයුතු නිසාම තමන්ගේ නිරූපණ කටයුතු වලට සහ රංගපෑම් කටයුතු වලට දැඩි ලෙස බාධා සිදු වූ බවක්. පසුගිය වසර කිහිපය පුරාම තමන්ට එම කිසිදු කටයුත්තකට සහභාගී වීමට නොහැකි වූ බවත් හිරාන් කියා තිබුණා. නමුත් දැන් දෙදෙනා වෙන් වී ඇති නිසාම ඉදිරියේදී නැවතත් තමන් නිරූපණ ශාස්ත්‍රයට මෙන්ම රංගපෑම් කටයුතු වලටද එක්වීමේ බලාපොරොත්තුවකින් පසුවන බවත් හිරාන් එහිදී කියා තිබුණා.